මම මන්නාරන් හිටියේ සතියට එතකොට දවස් 2යි ගෙදර එන්නේ. එතකොට කොහොම හරි කියන්නේ එයා වෙනස් වීම හැසිරීමෙන් වෙනස් වීම මට තේරුණා. ඒ කියන්නේ නුරුස්සනවා කතා කරත් හරියට කතා කරන්නේ. හරිද? එතකොට මට මලකයක් වුණා. මලකේ වෙලා මං නිමාඩු ගත්තා. කොයි වෙලෙත් දානවා වැඩට යන්නේ නැද්ද? වැඩට යන්නේ නැද්ද? මට තේරුණා මේ එනකොට පොට හරියන්නේ නැහැ පුතා කියලා. හරිද? මට තේරුණා. මම ඊට කෝල් එකක් දීලා සතියක්ම ගත්තා. හරි දවස වෙනකම්. හරිද? සතියක්ම ගත්තා. දැන් එන අවුලෙන් ඉන්නේ. කොච්චරවත් බයිනෝ වැඩට යන්න. අරකයි මේකයි. ඒ පසු මොනන්ත පන්න ගන්න. ඔව් හරිද? ඊට පස්සේ මම හොයලා බලනකොට මම විතරයි දන්නේ නැත්තේ ගමම දන්නවා කතාව. පට්ටමවුල් මට සීරියස් කියන්නේ පට්ටම. යාළුවෝ කිව්වේ නැද්ද? කිව්වා. හරිද? ඊට පස්සේ මම එයා ගෙන්නලා කාමරෙන් ඇහුවා මම. ඊට පස්සේ එයා පිළිගත්තා. මෙහෙම එක්කෙනෙක් එක්ක රෑට රූම් ගියා. මෙහෙමයි කියලා එයා පිළිගත්තා ඉතින්. ඊට පස්සේ මං එයා ගෙදරට ගිහින් හරි එයාගේ බඩු ඔක්කොම එක්ක ගිහින් හරි එයාලා ගෙදරට. ඊට පස්සේ අපේ අම්මා හරි කාරුණික අම්මා කෙනෙක්. අම්මා කිව්වා අනේ ආයෙ එක්කන් එන්න කියලා. ඊට පස්සේ මං ආයෙ එක්කන් එන්නත් ගියා. අම්මා කියන හින්දා. හරිද? ඊට පස්සේ අම්මා කිව්වා ප්‍රෙග්නන්ට් වෙලා හිටියොත් අපි උප්පැන්නේ දෙමු. හරිද? එහෙම අපේ අම්මා ඒ තරම් කාරුණික අම්මා කෙනෙක්. අද කාලේ අම්මලා නැන්දම්මලා දන්නවනේ. මාරම හොඳයි අපේ අම්මා. ඊට පස්සේ එයා එක්කන් එන්න ගියා. එයා එන්න බෑ කිව්වා. ඊට පස්සේ මං ගෙදර ආවා. ඇවිල්ලත් ඇහුවා එනවද කියලා. නෑ කිව්වා. මොකද මගේ අම්මා විතරනේ ඉන්නේ කොහොනා. ඒ හින්දා මං අම්මගේ තීරණයට පිටින් කිසිම දෙයක් කරන්නේ නෑ. හරිද? මොකද මෙච්චර කල් මේ දුක් මහන්සි වෙලා යාමාව ඇදෙඩි කරේ යන්නේ ඒ හින්දා. ඊට පස්සේ මොකද කරන්නේ? එයා එන්නේ නෑ කිව්වා. දාන්න ගියා ඩිවෝර්ස් එක දැම්මා. නඩු වාර 3ක් ආවා. එයත් ආවා. දෙන්නගේ කැමැත්තෙන් ඩිවෝර්ස් එක හම්බුණා.